ඊට පස්සේ මම අර කිව්වේ මේ ළමයෙක් හිටියා 2024 අවුරුද්දේ ළමයා පටන් ගත්තී පළවෙනි ෆයිනල් පේපර් එකට ලකුණු තිබුණේ 18යි. ඒ ළමයා ඉවර කරනකොට අන්තිම පේපර් එකේ මනසට ඊට කලින් මැද එකක් තියෙනවා 61ට ගියපු. වැඩිම එයා ගිහලා තියෙන ලකුණු 61. ඒ ලෙවල් වල ඒකක්. මේ අන්තිම මාස 4ක් ගැන මම මේ කියන්නේ. ඒ ළමයාගෙන් අපි කතා කරලා ඇහුවා කොහොමද මේ ලකුණු වැඩිවීම උනේ කියලා. එයා කියන්නේ එයා ෆයිනල් පේපර් ක්ලාස් එක තමයි රැපිඩ් රිවිෂන් එකටයි ෆයිනල් පේපර් ක්ලාස් එකට ඇවිල්ලා තියෙන. රැපිඩ් රිවිෂන් එකෙන් පාඩම් ටික ටික කවර් කරගෙන ගිහිල්ලා එයා එනකොට සමහරක් පාඩම් රැපිඩ් එකේ කරලාලු. ඒවා සමහරක් ඒවා ස්ටඩි පැක්ස් වලින් වෙබ්සයිට් එකෙන් අරගෙන හරි එක එක විදිහවලට යම් පාඩම් ප්‍රමාණයක් කවර් කරගෙන ගිහිල්ලා. හැබැයි එයාගේ මූලික ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ සතියට එන පේපර් එකට. මනුස්සයාගේ ස්ට්‍රැටජි එක හරිම සිම්පල් මෙහෙමයි වැඩේ. හරිද? ඒ කියන්නේ හැම එකම බදාගෙන ඔක්කොම පටලවාගෙන කරන්න ගියොත් ඕක කරන්නත් බෑනේ. සරල විදිහකට මේක යන්න පුළුවන්. එයාගේ ස්ට්‍රැටජි එක මේකයි. එයාගේ වැඩේ තමයි සතිය පේපර් එක ලියනවා. ලියවම ඔන්න පළවෙනි එකට ලකුණු 20ක් එනවා කියන්නකො. කනා ගහපුවත් එක්ක ලකුණු 20ක් තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් 80ක්ම නෑනේ. ඌ ફોකස් කරන්නේ තියෙන 20 නෙමෙයි නැති 80 ගැන. එයා නැති 80ෙන් එයා බලනවා මේ 80ෙන් මට සතියක් ඇතුළත වැඩ කරලා ලකුණු හදා ගන්න පුළුවන් ලකුණු 20ක් විතර නැද්ද කියලා. ඉතින් බලද්දි උට අහුවෙනවා තියෙනවා එහෙම. ඒ කියන්නේ Tamanට දැනට භාගෙට පුළුවන් පාඩම් වලින් චුට්ටක් තව ඔට්ටු වුණා නම් මේ ටික මට හදා ගන්න තිබුණා. මේ ප්‍රශ්නේ මට කරගන්න තිබුණා. මේක මට පුළුවන් එකක්. නමුත් ඒ වෙලාවේ ප්‍රශ්නේ දැකපු ගමන් මට බෑ කියලා හිතුණ බලද්දි පුළුවන්. අර ඒ වගේ යා එකතු කරගන්නවලු ලකුණු 20ක විතර ප්‍රමාණයක් පේපර් එකේ තියෙන යාට ළඟ ලකුණු. ඒ කියන්නේ යාට හම්බුනේ නැති ළඟම ලකුණු. සමහරක් ලකුණු තියෙනවා කවදාවත් ගන්න බෑ. ඒවා පාඩමක්වත් දන්නේ නැති ලකුණු තියෙනවලු. ඒවා හිතන්නේවත් නැහැ. Tamanට ළඟම තියෙන Taman භාගෙට වගේ දන්න තව පොඩ්ඩක් ඔට්ටු වුණා නම් කරන්න පුළුවන් වෙනවා කියලා හිතලා ලකුණු 20ක් තෝරගන්නවා. ඊට පස්සේ ඒ සතියෙම යාගේ පේපර් ක්ලාස් එකට අදාළව යා පුරුදු වෙන මොකක් හරි සතියේ අපි තනියෙන් වැඩ කරන වෙලාවල් වල පේපර් ක්ලාස් එකට සූදානම් වෙන්න යම් වෙලාවක් තියන්න ඕනේනේ. ඒ වෙලාව යා කරන්නේ ඒ ලකුණු 20 ફોකස් කරලා ඒ වගේ ඒ තියරි වලින් ප්‍රශ්න ආයේ ආවොතින් කොහොමද උත්තර දෙන්නේ කියලා ලෑස්ති වෙනවා. ඊළඟ සතියේ පේපර් එක ලියනවා. සමහරක් වෙලාවට ඒත් 20යි සමහර. ඒත් 80ක්ම නැහැ. ඒ කියන්නේ එක සතියක ලකුණු හදුවා කියලා ළමයි ඒ ටික ඊළඟ තියහන්නේ නැහනේ. ඒ ටික වෙන කවදා හරි නහන්නේ. හරිද? හැබැයි යා කරලා තියෙන්නේ අකණ්ඩව මුලින් පොඩ්ඩක්වත් ලකුණු වැඩි වුණේ නැහැ ලෝකෙන්. හැබැයි අකණ්ඩව මේක කරගෙන ගියාලු. මාසයක් විතර යනකොට ඔන්න ලකුණු 10ක් විතර වැඩි වෙනවලු. ළමයිකට ටාගට් එක කොහොමද තිබිලා තියෙන්නේ B එකකට. උට ඒකක් ඕන වෙලා නැහැ. ලකුණු 20ක් තියන කවුරුත් ඒකක් ගැන සිහින දකින්නේ නැහනේ ගොඩක් වෙලාවට මාස 4ක් තියාගෙන. මිනිහාගේ ටාගට් එක B එකකට යන්නයි. පළවෙනි මාසෙම වගේ වෙනකොට මිනිහට 30 ගණන් වලට යන්න පුළුවන් වුණා. ඒ කියන්නේ අර ප්ලෑන් එක සතියට ෆුල් පේපර් එකනේ කරන්නේ අපි. ඒතර පහයි මාර්ග පේපර් එකක් කරනවනේ. ඕකෙන් ලකුණු 20 සති 4ක් හදනකොට පස්වෙනි 6 වෙනි පේපර් එනකොට අන්න පොඩ්ඩක් ලකුණු මට්ටම 30 ගණන් වලට පැන ගන්න පුළුවන් වුණාලු. දැන් උට තේරෙනවලු මේක කරන්න පුළුවන් දෙයක්. අර එහෙම කරන්න පුළුවන් කියලා හිතෙන්න පටන් ගන්න මාසයක් විතර කියලා. තව පොඩ්ඩක් ගියා නම් කරන එක නතර කළා දාන සීන් එක දාලා තියෙන පොඩ්ඩක් මාසයක් විතර ගියාම වැඩේ පත්තු වෙන්න පටන් ගන්න නිසා එහෙම තමයි අද වැඩ කරලා හෙට ලකුණු බලාපොරොත්තු වෙන්න එපා. අදත් කරන්න හෙටත් හරියන්නේ නැහැ අනිද්දාත් හරියන්නේ නැහැ. කවදා හරි කියන්නේ දුරේදී හරියනවා. හැබැයි ගොඩක් ඊට කලින් වැඩේ අතල්ලා දාලා නිකන් ඉන්නවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම නැත්නම් අර අල්ලගෙන ඉඳලා තියෙන හොඳ වෙලාවට වැඩේ පත්තු වෙන්න පටන් ගත්තා. ඉන්නකට දැන් ලකුණු 10ක් 15ක් විතර දැන් කලින්ට වඩා වැඩිපුර එනවා. වැඩේ කරන්නත් පුළුවන් වගේ. මහා අමාරු ප්ලෑන් එකකුත් නෙවෙයි. අර කොන්ෆිඩන්ස් හදනවනේ එතනින්. අපි එතකොට ගේමේ තව වැඩේ කරන්න යනවා. මුලදී කොන්ෆිඩන්ස් නැහැනේ. කරන්න හිතෙන්නේ නැහැ ගියත්. මෙතනදි වෙන්නේ වැඩේ දැන් හරියනවා වගේ කරගෙන යනවා ගේම. හිතන්නකො ළමයි මාසෙකට ලකුණු 10ක් වැඩි කරගත්ත කියලා පටන් ගද්දි ලකුණු 20 නේ ඉඳලා තියෙන්නේ. මාසෙකට ලකුණු 10 ගානේ වැඩි වුණාම තව ලකුණු 40ක් ආවම ලකුණු 60 ගණන් වලට යනවනේ. අපේ ෆයිනල් පේපර්ස් වල ලකුණු 60 ගණන් වල ඉන්න ළමයි බහුතරයා ඒ ගන්නම LL පේපර් එකේ. එහෙනම් ලකුණු 60 ගණන් පැන්නොත් ඒ වගේ තමයි. හරිද? ඒතර එහෙම ඒ විදිහේ තමයි 98කට එහාවත් ලකුණු 60 ගණන් පැනලා පොඩ්ඩක් තියා ගන්න ඕන ළමෙක් ඒ ළමයෙකුට ඒකක් එනවා. ඒතර මොකක් හරි හේතුවක් මත LL පේපර් එකට ගිහිල්ලා ඒ වෙලාවේ වෙන අමුතු තත්ත්වයක් මත ඒක නැති වෙන්න පුළුවන්. නමුත් අර 75 ගන්න ඕනේ නැහැ පේපර් ක්ලාස් එකේ ඒකක් ගන්න නම් LL පේපර් එකට සාපේක්ෂව. මොකද LL පේපර් එකට වඩා ටිකක් අමාරු මට්ටමකින් තමයි ෆයිනල් පේපර් ක්ලාස් එකේ පේපර් සෙට් එක යන්නේ. හරිද? එතකොට මේ ওই විදිහට තමයි මේකේ අර ළමයා ලකුණු හදාගෙන ගිහිල්ලා තියෙන්නේ. එයා අර වැඩේ දිගටම කරලා තියෙනවා. ලකුණු 58 60 කිට්ටුවට අන්තිම මාස විද්‍යාව ඇවිල්ලා තියෙනවා. LL පේපර් එකේ ඒකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් එතනදී අර කියන්නේ 60 ගණන් වල ගොඩක් ඉඳලත් නෑ. 60 ගණන් එකපාරයි ගිහිල්ලා තියෙන්නේ. වාසනාවයි යනම් මනම් අන්තිමට ටිකෙත් තව වැඩ කරන්න ඇති. ඔක්කොමත් එකතු වෙලා කොහොම හරි ඒකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ළමයාගේ ටාගට් එක තිබ්බෙත් B එකක් ගන්න. ඉතින් මං කියන්නේ දැනට ලකුණු 20ක් තියෙන කී දෙනෙක් නම් ඇද්ද ෆේල් වෙයි කියලා හිතාන අතහැරලා දාලා ඉන්නේ. හරි. ද ෆයිනල් පේපර් ක්ලාස් කියන්නේ මේ විදිහට වෙනම කලර් එකක් ගන්න පුළුවන් වැඩක් අතාරින්න නැතුව හරියට ගේම් එක කරවතින්. ඒතර මුලදී ලකුණු නෑ. ලකුණු හිතලා වැඩ කරන්න බෑ. මුලදී ඒ වගේ ළමයෙකුට අර අයිඩියා එකෙන් තමයි යන්න ඕනේ. වැඩේ හරියනවා. ඒක කරන්න පුළුවන් දෙයක්.